හොඳයි නම් අදත් සුපුරුදු ලෙන්ගතු වෙමින් අපි අදත් ආව ඔයාලත් එක්ක දුඩමළු වෙන්න අපේ ගමනේ නිමාව YouTube channel එක තුලින්. ඉතින් අලුත් නුවර දේවගේ කුරුතුමත් එක්ක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මීට කලිනුත් වැඩසටහනක් කරා මේ අංගම් ශාස්ත්‍රය ගැන. ඉතින් අදත් අංගම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද මේ අලුත් නුවර ප්‍රදේශයට ආවේ මේ කුරුතුමත් එක්ක. ඉතින් පළවෙනි වැඩසටහනටත් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සබරගමුව අලුත් නුවර ප්‍රදේශයේ හේවා අංගම් සම්බන්ධව බාරව ඉන්න අපේ අලුත් නුවර දේවගේ ගුරුතුමත් එක්ක අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රජ කාලේ භාවිතා කරපු ආයුධ වලට පේන්න තියෙනවා මෙතන මේ ආයුධ වලින් ඇති වෙන තුවාල සම්බන්ධයෙන්. එතකොට මේවා තුවාල වෙච්චාම ඒවට කරන බෙහෙත් සම්බන්ධයෙන්. එතකොට කැණුම් විදුම් වෙදකම්, එතකොට සර්ප වෙදකමට ගන්න බෙහෙත් පන්ති මොනවද ඒ කාලේ කරේ. එතකොට අද අපි බෙහෙත් පන්ති ගැන තමයි ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ආයුධ වලින් මොනවද කරන්නේ? මේ ආයුධ වලින් මොනවද කරන්නේ? ඒ වගේ ඇතිවන කැපුම් කෙටුම් තුවාල වලට කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඉතින් අංගම් ශාස්ත්‍රයේ එන මේ වගේ ශිල්ප ක්‍රම ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් එක්ක අද ඉන්නවා අලුත් නුවර හේවා ඊළඟම් බාරව ඉන්න අපේ අලුත් නුවර දේවගේ ගුරුතුමා. ආයුබෝවන් ගුරුතුමා. ඉතින් අද අපි බෙහෙත් පන්ති ගැන කතා කරනවා කිව්වා. ඉතින් කෙළවදක මේ ගොඩක්ම බෙහෙත් පන්ති කරන්නේ ශාකසාර මුල් කරගෙන. ඉතින් අපි මෙතන අපි ශාකසාර 4-5ක් විතර ගෙනල්ලා තියෙනවා. අපි බෙහෙත් පැලෑටි වර්ග. ඉතින් අපි ගුරුතුමාගෙන් අහලා බලමු මේ එකින් එකට අරගෙන මේ බෙහෙත් මේ පැලෑටි වලින් මොනවද අපි මොන ලෙඩ රෝග වලටද මේ වගේ බෙහෙත් හදන්නේ, කොහොමද මේ බෙහෙත් පාවිච්චි කරන්නේ, ඒ ගැන අපි පොඩ්ඩක් ගුරුතුමාගෙන් අහලා බලමු. ගුරුතුමනි මට පේන්න තියෙනවා මේ පොඩි කොළ තියෙන ශාකයක්. මේක මොකක්ද කියලා අපිට පොඩි කිටි හැඳින්වීමක් කරන්න පුළුවන්. අපි මේක කියනවා නම් මේකට කියනවා බැබිල කියලා. එතකොට මේ බැබිල ගහ අපි ගන්නවා පාවිච්චි කරනවා. මේක කැඩුම් බිඳුම් වෙදකමේදී ගන්නවා පාවිච්චි කරනවා. එතකොට මහත්තයෝ මේක අපි අංශභාග රෝගයට ප්‍රධානව අංශභාග රෝගයට ගන්න ඖෂධයක් විදිහට මේක ගන්නවා. අපි අංශභාගයට කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මේ බෙල්ලේ තියෙන නිරස්ථාන වලට පහර දුන්නාම ගොඩාක් දුරට මේ මුලේ අංශභාග තත්ත්ව හැදෙනවා. තම කීපයකටම තියෙනවා. එතකොට මේක පුරාණ ඉඳලා ආපු දෙයක්. එතකොට අපේ බෙහෙත් පන්ති අපි ළඟ තියෙනවා. එතකොට බැබිල ගහේ පංචාංගෙම ගන්නවා. එතකොට මේකට ගන්නවා බෙලි මුල්. බෙලි මුල් ගන්නවා. ඊට පස්සේ අපි මේකට ගන්නවා අමු ඉඟුරු, සුදු ලූණු. එතකොට මී ඇට. මේ තුන අරගෙන හොඳට වනේ කොටලා ඊට පස්සේ කඩපින්මක් බැඳලා මේක සම්බනවා. සම්බලා ඊට පස්සේ අපි මේකට අපි ළඟ නම් තියෙනවා මේ විශේෂ තෙල් වර්ග අපි හදාගෙන තියෙනවා. බෙහෙත් ඖෂධ තෙල් හිඳලා විශේෂ බෙහෙත් තෙලක් හදාගෙන ඉන්නවා මේ අංගම් තෙල කියලා. එතකොට අපි මේක පාවිච්චි කරනවා. මේක නැති කෙනෙකුට අපි ළඟ අපිට පුළුවන් මේක නැති කෙනෙකුට පුළුවන් මේ පස් තෙල් අරගෙන ඒක හොඳට රත් කරලා ස්නායු පිච්චෙන්නේ නැති විදිහට, හැම පිච්චෙන්නේ නැති විදිහට මේක රත් කරලා අපිට පුළුවන් ඒක හොඳට ආලේප කරලා ඇඟේ බෙල්ලේ කොන්දේ විශේෂයෙන්ම එතකොට අත් දෙකේ ආලේප කරලා මේ බෙහෙත් කුටිනින් තවන්න පුළුවන්. දින 21ක් කරනකොට අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. එතකොට තව මේකට දින 21කින් පස්සේ අපිට තියෙනවා තව බෙහෙත් කීපයක් එකතු කරලා කරන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒකෙන් නිත්තාවටම අංශභාග තත්ත්වය සුව කරගන්න පුළුවන්. එතකොට මේ වෛද්‍ය ක්‍රම දැනගන්න බොහෝ පින්වන්ත පිරිසක් ලංකාව පුරා මේ වෙනකොටත් ජීවමානව සිටිනවා. එතකොට ගුරුතුමනි මේ මම මේ ශාකය දැකලා තියෙනවා. මේක අපි මේ ගල් උඩ තමයි ගොඩක් හැදෙන්නේ මේක. මේක අක්කපාන කියලා කියනවා නේද? මම අහලා තියෙනවා මේ වකුගඩු ආශ්‍රිත රෝග වලට මේක පාවිච්චි කරනවා කියලා. මේක නත් අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් මේක අපිට අපි කියනවා මේකට අක්කපාන කියලා බොහෝ කට්ටිය කියනවා. මේකේ පෙද පුස්තකයේ තියෙන විදිහට ඉන්දියානු විදිහටත් වෙනස් වෙනවා. මේක ගල්පාසානම් කියනවා. ගල්පාසානම් කියන ඖෂධය තමයි මේ තියෙන්නේ. අපි මේක හන්දියක් ගල් වුණාම ඒ කියන්නේ වැටිලා හෝ පහර දීමකදී හෝ නහර ගැට ගැහුණ අවස්ථාවකදී එතකොට මාංශ පේශි තද වුණ අවස්ථාවකදී එය බුරුල් කරන්න එතකොට අපි මේක බේතක් විදිහට තව දේවල් එකතු කරලා පාවිච්චි කරනවා. රෝග පාවිච්චි කරනවාද මම අහලා තියෙනවා මේ අර ගල් බඩේ ගල් හැදිච්චාම පාවිච්චි මේක බඩේ ගල් හැදිච්චාම මේක අපිට රතු ලූණු ගම්මිරිස් සුදු ලූණු වගේ දේවල් දාලා සම්බෝලේ කන්න පුළුවන්. හරිම රසයි මේ දලු කොළ සම්බෝලයක් විදිහට ගන්න පුළුවන්. අපිට මේක කැඳක් විදිහට හීනැටි හාලෙන් ගන්න පුළුවන්, කැකුළු හාලෙන් ගන්න පුළුවන්. එතකොට අපිට රතු හාලකින් මේක කැඳක් හදලා බොන්න පුළුවන්. වකුගඩු වල ගල්, මූත්‍රා ගල් දියකර හරින්න ගන්න පුළුවන්. පුරාණේ කළු ගල් මේ පුපුරවා හරින්නත් මේකෙන් බේත් ಜಾති හදලා තියෙනවා.
ඒවා මුඛවාහාරයෙන් ආපු කතන්දර අපි අහලා තියෙනවා. එතකොට මේක තව වෛද්‍යවරු තවත් ලෙඩ රෝග බොහෝ ගානකට මේක යොදා ගන්නවා. අපි අංග ශාස්ත්‍රයේ කතා කරන්නේ විශේෂයෙන්ම කැඩුම් බිඳුම් වෙදකම විස වෙදකම ගැන අපි කතා කරනවා. එතනින් එහාට ගියපුවම තව බොහෝ රෝග වලට විදමහතුරු මේ පාවිච්චි කරන ශාකයක් තමයි බොහෝ වටිනා ඖෂධයක් අපේ මිනිස්සු මේවා ගලවලා විසි කරනවා. එතකොට අපිට මේක පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට මේ තවත් පොඩි පැලෑටියක් මට පේන්න තියෙනවා. මේක මොකද්ද අපේ ගුරුතුමා? මේකත් ඇවිල්ලා මේ අපි බේතට වේලලා ගන්න දෙයක්. මේකත් අර අපි ඉස්සෙල්ලා කතා කරපු බැබිලි ශාකෙම තමයි අපි කතා කරමු. වේලපු එක. ඔව්. ඒකේ වේලපු එක තියෙන්නේ. අපි එතන තියෙනවා මේ බලන්න අඳුරනවද කියලා. මේක තමයි කටුපිල කියන ශාකය. මේකේ වර්ග කීපයකුත් තියෙනවා. එතකොට මේක කටුපිල කියන ශාකය මේක පිළිකා වලට කැඳ සකස් කරන්න ගන්නවා. එතකොට කැඩුම් බිඳුම් වෙදකමේදී ගන්නවා. එතකොට මේක සර්ප විශේෂෙදි යම් අවස්ථාවලදී ඒක රෝග නිර්ණය කරලා රෝගය හරියට හඳුනාගෙන ඒ අවස්ථාව අනුව යොදා ගන්න ඖෂධයක්, මහා ඖෂධයක්. එතකොට මේකේ පියවරු පිළිකා වලට විශේෂයෙන්ම මේක කැඳ හදලා පානය කරන්න පුළුවන්. එතකොට කැඩුම් බිඳුම් මහ වේදකමේදී තැවිලි පොට්ටනිය වලට ගන්නවා. අපි ආමානේ සන්ධියක් බක්මි වෙච්චාම ඇට බිඳුනහම මස් සිදුවීමක් වෙච්චාම අපි මේක යොදා ගන්නවා ප්‍රායෝගිකව. දැන් ඔබතුමා මම වැඩසටහන කරන්න කලින් පොඩි අර කාරණාවක් කිව්වා ඔය පියවරු පිළිකා සම්බන්ධයෙන් අපි ඒකත් පොඩ්ඩක් කියමු අපේ කොල්ලොන්ට පොඩ්ඩක් වැදගත් වෙයි. ඔව් අපේ මේ තරුණ පරපුරේ කොල්ලන්ට අපි කතා කරනවා මේක වර්ධවා තේරුම් ගන්න එපා. කටුපිල කියන ශාකය. එතකොට අපේ ස්ත්‍රියක්ගේ පියවරු පිළිකා හැදෙන ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්යාගේ වැරදි ක්‍රියාකලාපයල් නිසා වෙනවා. එතකොට අපිට මේක ඒ පියවරු පිළිකාව සුව කරගන්න මහා ඖෂධයක් විදිහට මේක ගන්න පුළුවන්. ඒක තව දීර්ඝව විස්තර කරන්න පුළුවන්. අපි ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ මේ පියවරු පිළිකාව සම්බන්ධයෙන් මේ ඖෂධය කොහොමද පාවිච්චි කරන්න කියලා. එහෙම අපිට කියන්නේ පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න තියෙන නිසා අපි ඒක පසුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට බලමු ගුරුතුමා මේ ශාකය මොකක්ද මේ පොඩි කොළ තියෙන ශාකය? මේක අපි ගන්නවා සාමාන්‍යයෙන් මේක කවුරුත් දන්න මේ ලුණු මිදැල්ල කියන ශාකය. ඒක පළාතෙන් පළාතට වෙනස් වෙනවා. අපි එතකොට මේ කාලේ මේ සෙම රෝග කිපුනහම සෙම රෝග හැදුනහම වාපිච්චෙන් දත් අමාරු හැදෙනවනේ. එතකොට අපිට මේක කුඹුරු දලුයි ලුණු මිදැල්ල දලුයි අපිට ගම්මිරිස් ඇට 3කුයි අරගෙන අපිට හදන්න පුළුවන් ඒ වෙලාවේ ප්‍රතිකාරයක් කරාමු නැටි දෙකකුත් මේකට දානවා. එතකොට මේක අපිට මුඛ දුර්ගන්ධ එනවට එතකොට අපිට මේක ඒ විදිහට තම්බලත් කට මුඛේ සෝදන්න පුළුවන්. එතකොට අපිට ඒ දත් අමාරුවට මේකෙන් පොට්ටනියක් හදලා ඒ වේදනාව තියෙන ස්ථානයේ මේක තිබ්බන් පස්සේ විනාඩි කිහිපයක් ඇතුළත ඒ බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් හොඳ ගුණයක් තියෙනවා. හැබැයි මේක මේ අපේ සිංහල කෙනෙක් මේක එච්චර සාමාන්‍ය පාවිච්චි කරන ලෑලි වලට පාවිච්චි කරන පොඩි වැඩ වලට පාවිච්චි කරන ඒකේ ඖෂධීය ගුණය දන්නේ නැහැ. වෛද්‍යවරයෙක් පමණයි ඒක දන්නේ. ඒ නිසා අපි කියනවා මේවා පරිස්සම් කරගන්න විනාශ කරගන්න එපා කියලා. ඒකට තවත් අපිට පොඩි මේ පොත්තක් තියෙනවා මේක කැටකාලා පොත්තක් නේ. මේකෙන් මොකද්ද කරන්න පුළුවන් අපිට? එතකොට අපිට මෙතන තියෙනවා මේක කැටකාලා. කැට කෑල කියලා තමයි කියන්නේ. කැට කෑල කියන පොත්ත මේක අපි ඇත්තටම මේ කැඩුම් බිඳුම් වෙදකමේදී මේ අංගම් ශාස්ත්‍රයේදී ඊළංගම් ශාස්ත්‍රයේදී මෙන්න මේ පොත්ත ගන්නවා අපි මේ හන්දි පාස්සන්න ගන්න බේත් වලට සම්බන්ධ කරන බේතක්. එතකොට මේ පොතු වලින් මේ ස්වභාවික පරිසරයේ තියෙන පොතු වලින් විතරක් හදන බෙහෙත් පන්ති තියෙනවා. අපි ඒ වගේ අවස්ථාවලදී මේ පාවිච්චි කරන පොත්තක් තමයි අපි ළඟ මේ තියෙන්නේ. එතකොට අපි මේකට ගන්නවා තව අංකෙන්ද වගේ. දැන් අංකෙන්ද කියන්නේ මේ කැඩුම් බිඳුම් වෙදකමේදී පොතු වලින් ගන්නකොට රජු විදියට වගේ තමයි අපි සලකන්නේ මේ අංකෙන්ද පොතු. ඒ තරම් ගුණයක් තියෙන මේ බේත් ඖෂධ තමයි මේවා. හරි. එතකොට අපිට තවත් දකින්න තියෙනවා මෙන්න මේ ශාක. මේක මොකද්ද? අපි මේක කියන්නේ මෙන්න මේක.
එතකොට දැන් අපි මේ වගේ මේ සමහර බෙහෙත් අයින් කරනවා. මේ සමහර බෙහෙත් තියෙනවා මේ පළාත්වල හොයාගන්න නේද? සබරගමු වෙනම් බෙහෙත් වර්ග 4000 ගාණක් තියෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට අපේ පැරණි වෙද මහත්තුරුන්ගේ අපිට බෙහෙත් පන්ති උගන්වන ගුරුවරුන්ගේ දැනුමේ තියෙනවා. එතකොට අපි විස වෙදකම ගැන ගත්තොත් මේක තියෙනවා අපිට. මේක කුඹුරු වල හැදෙනවා විශේෂයෙන්ම. මේක මුඩු මහන කියනවා, වෙල් මුඩ කියලා කියනවා. මේක පොළොන් විසට ගන්න කැඳ හදන්න පුළුවන් මේ ඉතාම බලගතු ඖෂධයක්. මේක අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ මාංශල කොටස් මේ දඬු ටක් ගාලා කැඩිලා යනවා. එතකොට අපිට මේක සර්ප විස වේදකමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ උග්‍ර පොළොන් විසට මේක කැඳක් විදිහට සකස් කරලා දෙනවා. ශරීර අභ්‍යන්තරයේ තියෙන විස විනාශ කරන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඖෂධේ අපි දැන් පැලෑටි කිහිපයක් ගැන අපි කතා කරා. අපි ඊළඟට කතා කරමු මේ වර්තමානයේ ගොඩක් කට්ටියට හැදෙන ලෙඩ රෝග තමයි මේ කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට පුළුවන් ද කොලෙස්ටරෝල් වලට මොකක් හරි බෙහෙතක් අපිට තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න. ඔව් අපිට කතා කරන්න පුළුවන් මහත්තයෝ. දැන් අපි මේ අංග ශාස්ත්‍රයේ අපේ තියෙනවා මේ ඊළඟ ශාස්ත්‍රයට එන ආයුධ තියෙනවා. එතකොට ආයුධ වලින් පහර දීපම වෙදකම තියෙනවා. එතකොට අපිට ඒ වගේම පුරාණේ තිබ්බ දැන් වෙදකම් කීපයක් ගැන අපි කතා කරන්නේ. ඔව්. එතකොට වර්තමානයේ අපිට මේ අපේ ආහාර රටාව අපේ මිනිස්සුන්ගේ වෙනස් වීම නිසා අපිට එක එක ලෙඩ රෝග හැදෙනවා. පුරාණේ තිබුණ නැති ඒවා කියන රෝග හැදෙනවනේ. එතකොට අපේ මේ බේත් පන්ති පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් ඔබතුමා ඇහුවේ කොලෙස්ටරෝල් ගැන. එතකොට අපිට මේ අක්මාවේ කොලෙස්ටරෝල්. එතකොට ශරීරයේ මේ නහර ගත පව කොලෙස්ටරෝල් තැම්පත් වෙනවනේ. ලේ නහරවල පව. එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන් මේ ගංගා ආශ්‍රිතව, ඔයවල් ආශ්‍රිතව, මේ වැව් ආශ්‍රිතව තියෙන ජලාශ ආශ්‍රිතව තියෙන මේ කුබුක් කියන ශාකය. එතකොට අපිට කුබුක් ශාකය ගන්න පුළුවන් පොත්තක්. ඒ කුබුක් ගහේ අපිට ගන්න පුළුවන් ගොඩක් දුරට මේ වතුර යට තියෙන පොත්ත ගන්න පුළුවන්. එතකොට ගහේ යටිපැත්තට වෙන්න තියෙන පොත්වල ගුණේ වැඩි. එහෙම එකක් තියෙනවා. එතකොට ඒවා මේ අපේ මගේ සීයා මට උගන්වපු දේවල් බෙහෙත් පන්ති වල පොඩි විද මහත්තුරු ළඟ තියෙන රහස් ක්‍රම. එතකොට අපි ඒවා එළියට දානවා. දැන් මොකද තාමත් හංගගෙන ඉන්නේ මේ එළියට දානවා. නැත්නම් තවත් මේවා විනාශ වෙලා යන නිසා. එතකොට කුබුක් පොත්ත මේ පතක් තරම් කුබුක් පොතු කෑල්ලක් අරගෙන සතියට එකපාරක් සති 4ක් බිව්වොත් එතකොට අපේ කොලෙස්ටරෝල් මට්ටම අපිට සුව කරගන්න පුළුවන්. එතකොට කෑම පාලනය කරන්න ඕනේ. කෑම අපිට හිතුවමනාපේ කෑම කාලා මේ පොත්ත බීවයි කියලා හිම වෙන්නේ නැහැ. අපේ තියෙන කොලෙස්ටරෝල් මත මොකද ඒක අධි කැල්සියම් කුබුක් පොත්ත. එතකොට අපි සතියට එක දවසක් සති 4ක් බොනවා. එතකොට අපිට කොලෙස්ටරෝල් දිය කරලා හරින්න පුළුවන්. එහෙම පුළුවන්. ඊට පස්සේ අපි දැන් පස්සේ කෑම ටික පාලනය කරගන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් ඉතා වටිනා ඖෂධයක් තමයි කුබුක් පොත්ත කියන්නේ. එතකොට මෑත භාගයේ ගොඩක් කට්ටියට දියවැඩියාව මේ සීනි මේ සම්බන්ධයෙන් මොනවා හරි බෙහෙත් පන්තියක් තියෙනවද? අපේ පුරාණේ සීනි කියන්නේ මේ සීනි කියන එක පුරාණේ තිබුණා. ඒක අර මිනිස්සු කියපුවාම සීනි කියන එක ඒක විවිධ විදිහට තිබුණා. මොකද මේ සීනි මට්ටම ශරීරයේ පවතින්න ඕනේනේ. එතකොට සීනි මට්ටමක් තියෙන්න ඕනේ. එතකොට අපි දැන් වර්තමානයේ නම් 100 110 ඔය වගේ මට්ටමේ පාලනය කරගත්තාම ගැටලුවක් නැහැ. එතකොට අපි සීනි 300ට 400ට 200ට ඔහොම වැඩි වෙනවනේ. ඔව්. එතකොට ඒ සීනි වැඩි වෙනකොට අපිට පුළුවන් සේපාලිකා මල්. ඔව්. වැටිච්ච සේපාලිකා මල් සෝදලා වේලලා අරගෙන වතුර වීදුරුවකට දාලා ඒක වතුර රැයක් ගිල්ලවලා තබලා උදේම හිස් බඩ පානය කරන්න පුළුවන්. ඒ විදිහටත් අපිට දින 21ක් විතර කරනකොට මේ සීනි මට්ටම පාලනය කරගන්න පුළුවන්. අපිට මේක බටහිර බෙහෙත් එක්ක බොන්නත් පුළුවන්. බටහිර බෙහෙත් එකපාරට නවත්තන්න එපා අධික විදිහට සීනි තියෙන කෙනෙක්. එතකොට මේක කිසි අපේ හෙළ වෛද්‍ය විද්‍යාවේ තියෙන විදිහට මේ දේවල් කිසිම වෙලාවක මේ ඇඟට අහිතකර නැහැ. අර බෙහෙත් සමගත් බොන්න පුළුවන්. අපේ වගේ අතුරු ආබාධ නැහැ. කිසිම තැනක ලියවිලා නැහැ. තියෙනවා නම් අපිට අභියෝග කරන්න, තියෙනවා නම් අපිට පෙන්වන්න. කිසිම තැනක හෙළ මේ බෙහෙත් තුල හෙළයාගේ බෙහෙත් තුල අතුරු ආබාධ නැහැ. ඔව්. එතකොට අපිට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. එතකොට අපිට දියවැඩියාව තව ක්‍රමයකින් අපිට ගන්න පුළුවන්. ගම්මිරිස් ගන්න පුළුවන්. එතකොට උළුහාල් ගන්න පුළුවන්. එතකොට සුදු ලූණු ගන්න පුළුවන්. එතකොට මේ තුන පත 12ක් දාලා ඉවර වෙලා පත දෙකට හින්දලා ඒක කසායක් විදිහට උදේට හිස් බඩ පානය කරන්න පුළුවන්. ඒකිනුත් සීනි තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන්. සීනි නිත්තාවට සුව වෙන්න කියන්න බෑ. මොකද සීනි යම් ප්‍රමාණයක් අවශ්‍යයි ශරීරයේ පවත්වාගෙන යාම සඳහා.
ඔව්. එතකොට මම අහලා තියෙනවා අර අපි කාමරංග ගෙඩි කියලා જાතියක් කනව නේද? ඔව්. ඒකිනුත් සීනි මොකක් හරි පාලනයක් වෙනවද? ඔව් ඒ කාමරංගා කියන ගෙඩි වලිනුත් හැබැයි දැන් අපි මේ කියන වට්ටෝරුයි කාමරංගා එකේ පොඩි වෙනසක් තියෙනවා. කාමරංගන් ගෙඩිය වෛද්‍යවරයා හම්බෙලා ඒක හොඳට ඒක ගන්න සුදුසු මට්ටම තමන්ගේ ශරීරයේ මට්ටම. එතකොට තමන්ගේ ලේ කොහොමද? ලේ මදිද වැඩිද සාමාන්‍ය මට්ටමේ තියෙනවද? තවත් බාහිර මේ ශරීර අභ්‍යන්තරයේ මේ නිදන් රෝග තියෙනවද කියලා බලලා තමයි කාමරංග ගෙඩිය ආහාරයට ගන්න ඕනේ. එතකොට ඒකේ අර ලේ මේ අඩු කිරීමක් කරනවා. නමුත් ඒක පුද්ගලයාගේ ශරීරය බලලා තමයි අපි පරිභෝජනය ගන්න ඕනේ. එහෙම නැතුව අපිට හිතුමනාපේ ගත්තොත් එහෙම අපිට නැති ලෙඩ වැළඳෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඉස්සෙල්ලා අපි කතා කරා මේ පීරු පිළිකා සම්බන්ධයෙන්. ඔව්. වෙනත් එක එක ශාරීරික අංශවල පිළිකා හැදෙනවනේ. ඔව්. ඉතින් මේ පිළිකා වලටත් බෙහෙත් පන්ති ක්‍රම ඒකත් තිබිලා තියෙනවා. ඔව් තිබිලා තියෙනවා. එතකොට පිළිකා කියන්නේ මේ ශරීරයේ ශෛල විකෘති වෙනවා. එතකොට ලේ ධාතුවේ වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට මේ ඉස්සර මිනිස්සයා බොහෝ දුරට භාවනා කරා නිදහසේ මනස නිදහසේ තියාගෙන හිටියනේ. දැන් මිනිස්සු වර්තමානයේ වෙනකොට ප්‍රශ්න ගොඩක ඉන්නේ. එතකොට මේ රෝග වැඩිපුර මේ වැළඳෙනවා. ඒ නිසා දැන් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම මේ අපිට මේ හෙළ වෛද්‍ය විද්‍යාවේ තියෙන හොයාගන්න දුර්ලභ බෙහෙත් කියලා වැඩක් නැහැ. මේ බලන කෙනෙකුට ප්‍රයෝජනෙයි වෙන්න අපිට කරන්න පුළුවන් මේ ඉක්මනින් හොයාගන්න පුළුවන් ඖෂධයක් ගැන අපි කියමුකෝ. එතකොට සාමාන්‍යයෙන් මේවා මේ අපි අත්දැකීමෙන් කියන දේවල්. එතකොට අපේ සීයලා වෙදකම් කරා. එතකොට අපිට උගන්වන ගුරුවරු මේවා කරලා අපිට ඒ වගේ අත්දැකීම් තියෙනවා. අපි කරලා අත්දැකීම් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම කරවිල තුඹ කරවිල ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් එදිනෙදා අපිට සුපර් මාකට් එකේ පව හම්බ වෙනවා කරවිල තියෙනවා. එතකොට මේ කරවිල ගෙනලා ඉදුණු කරවිල එතකොට ඒ ඇට සෝදලා වේලලා ඒ ටික කුඩු කරලා ඊට පස්සේ ඒකෙන් එන කුඩු එකට ඒක උණු වතුරට දාලා ඊට පස්සේ ඒකට මීපැණි එකතු කරනවා නම් තමන්ගේ රසායන එකතු කරන්න පුළුවන්. නැත්නම් ඒක කසායක් විදියට හිඳලා අපිට තේ හැන්දක් දෙකක් හිස් බඩ පානය කරන්න පුළුවන් උදේට. රෑ නිින්දට යනකොට ඒකෙන් තේ හැන්දක් දෙකක් පානය කරන්න පුළුවන්. ඒ විදිහට අපි කියන්නේ දින 21කට පස්සේ ප්‍රතිඵල හම්බ වෙනවා කියලා. ඒක ඉඳලා හිටලා ඒක ඒ විදිහට දිගටම කරගෙන ගියොත් එහෙම කවදාවත් පිළිකාවක් වැළඳෙන්නේ නැහැ. එතකොට අර ඇටවල තියෙන පිළිකා අපි කරන්නේ කරවිල ගෙනල්ලා ඇට ටික විසි කරනවා. විසි කළා පොත්ත තමයි අපි මේ ආහාරයට ගන්න. පොත්තේ තියෙන ಗುಣ අඩුයි. අපි කියන්නේ 110ක් විතර වගේ තමයි තියෙන්නේ. එතකොට ඇටවල 100%ම තියෙනවා. ඒ ගුණේ ඇටවල 100%ම තියෙන පිළිකාව විනාශ කරන්න පුළුවන් ගුණේ. පිළිකාව කොහේ ඇදුනත් ඒක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. එළවෙදක මේ වටිනාකම ඒකයි. එතකොට අපිට ඒක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කරවිල ඇට වේලලා කුඩු කරලා ඒක කසායක් විදිහට බොන්න පුළුවන්. ඒක මේ ඖෂධයක් ගන්නකොට මේක තිත්තයි අර රසයි මේ රසයි කටුක රසයි එහෙම කියලා අපිට අත්තරනද පිළිකාවක් වැළඳීමේ තියෙන අවදානම තමන්ගේ පරම්පරාවේ කෙනෙකුට පිළිකා තියෙනවා නම් අපිට දැන් මේ නම් පාවිච්චි කරන්න පුළුවන් මේක ඉඳලා හිටලා සතියේට එක දවසක් වගේ බෝතලේ විදුරු බෝතලයකට හොඳට පිරිසුදු කරලා දාලා තියාගෙන අපිට සතියේට එක දවසක් විදිහට මේක ගන්න පුළුවන්. එතකොට පිළිකාව සදහටම හැදෙන එකෙන් වළකින්න පුළුවන්. එහෙම ක්‍රමවේද අපි ළඟ තියෙනවා. ඉතින් මගේ අතේ තියෙනවා මේ අතීතේ පාවිච්චි කරපු මේ උපකරණ කීපයක් තියෙනවා. මම මේක එකක් නම් දන්නවා මේ මීහරක් අගක් නේද? ඔව්. මේක නම් දන්නවා මේක නම් මොකුත් දන්නේ නැහැ. මට මේකෙන් මොකද්ද වෙන්නේ මේ මීහරක් අර මොකටද පාවිච්චි කරන්නේ මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. එහෙම දැන් අපි මේ මීහරක් අඟ මේකෙන් තියෙනවා මීහරක් අඟෙන් පුරාණේ අපි විතර කලා කිරිඤ්ඤය වගේ පහර දෙන්න හදාගත්ත ආයුධ තියෙනවා මීහරක් අඟෙන්. එතකොට මීහරක් අඟෙන් අංකිරිඤ්ඤ හදාගත්ත දේවල් තියෙනවා. එතකොට මේක හෙළ වෙදකමේදී මේ අංග ශාස්ත්‍රයේ තියෙනවා නිල තෙරපන්න. නිල තෙරපන ක්‍රමයක් තියෙනවා මේකෙන්. එතකොට අපිට මේක මේ විදිහට අල්ලලා කොන්දේට පෙළියේ තියෙන නිල කොන්දේ. එතකොට අත්වල නලල්ල ඒවට කෙනෙකුට හානියක් වෙන්න පහර දෙන්න පුළුවන් නිල අල්ලන ක්‍රමයකුත් තියෙනවා මේකේ. එතකොට මේක වෙදකමේ නිල අල්ලන්න පාවිච්චි කරන ක්‍රමවේදයකුත් තියෙනවා. මේ මේක මීහරක් අඟ ගැන කතා කරනවා. එතකොට අපි මේක දැන් මේ වර්තමානයේ පාවිච්චි කරන්නේ අපේ දරුවන්ට මේ වෙදකම මේ අංග ශාස්ත්‍රයේ තුල තියෙන කැඩුම් බිඳුම් වෙදකම. එතකොට නිල ශාස්ත්‍රයේ සර්ප විස ගැන අපි කතා කරනකොට මේකෙන් කරන්න පුළුවන් දේවල් අපි උගන්වනවා. ඒතකොට මේක පුරාණයේදී පාවිච්චි කරපු දේ වර්තමානයේදී අපි දරුවන්ට උගන්වනවා මේ දේවල් වලින් කරන්න පුළුවන් දේ. ඒතකොට හරක් අඟ සම්බන්ධව. ඔව් හරක් අයින් අර මම අහලා තියෙනවා මේක අර කුණු වෙනවා කියලා. ඔව් දැන් මේකෙන් පහර දුන්නාම පහර දුන්න ස්ථානේ සාමාන්‍යයෙන් වෙනත් ආයුධයකින් පහර දෙනවට වඩා මේකේ අපිට උගන්වලා තියෙන විදිහට මේකේ යම්කිසි විස මස් කුණු වීමකට ලක් වෙනවා.
ඒ තැලීමේදී ලේ තැලෙනවා, ලේ කැටි ගැහෙනවා, ඒ විදිහට ඇට තැලෙනවා, ඇට මිදුළු තැලෙනවා. ඒ විදිහට දරුණු තැලීමක් ඇති කරන්න පුළුවන් මේ අඟින් හදා ගන්නා වූ ආයුධයට හෝ අං කැබැල්ලෙන් පහර දුන්න විගස. එහෙම වෙනවා. කල්ගත වීමේදී ඒකේ මේ විදිහට හානිය පමුණවන්න පුළුවන් මීහරක් අඟින්. එතකොට මේක සාත්තු දේවල් වලට සමහර අවස්ථාවලදී පාවිච්චි කරනවා මේ මීහරක් හදලා. එතකොට මේ ඌරක් වගේ තියෙන මේ ආයුධ මොකද්ද මේ ආයුධ? එතකොට අපි මේක විශේෂයෙන්ම පාවිච්චි කරනවා මේක කිරිඤ්ඤ ගණයට අයිති වෙන එකක්. මේක ඇවිල්ලා මේ ගම්මාළු ලීයකින් සකස් කරන ලද මේක ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. අපිට පහරක් එල්ල කරන පුද්ගලයාට ප්‍රතිපහාර විදියට ඒ ඔව් පහර දෙන දේවල් වලින් අපි වැළකීලා මේ වගේ මාරාන්තික පහර එල්ල කරන්න පුළුවන්. මේ ගෙලට පහර එල්ල කරන්න පුළුවන් තැන් තියෙන නිලස්ථාන වලට. එතකොට උදරයේ පුළුවන් අපිට. එතකොට නාභි ආශ්‍රිතව පුළුවන්. තව ශරීරයේ විවිධ වූ ස්ථාන වලට මාරාන්තික පහර එල්ල කරන්න පුළුවන් උපකරණයක්. එතකොට මේක අපිට සම්බාහනය කරද්දී දැන් අංගම්පොර ශිල්පියා පුහුණු වී අවසානයේදී කොන්දේ අපේ තියෙනවා ඉස්සරහා පිටුපස ඇතුළවන්න සහ පිටවන්න කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකේදී ප්‍රධාන වශයෙන්ම අපි කොන්දේ මේ මාංශ පේශී ප්‍රධාන දෙකක් තියෙනවා. එතකොට අපි මේ ප්‍රධාන මාංශ පේශී දෙක ගැටිති ඇති වෙලා තියෙනවද කියලා මේ ව්‍යායාම කරපු ඉරියව්වලදී පුහුණු ඉරියව්වලදී එතකොට අපි ගැටිති නැති කරන්න බෙහෙත් තෙල් ආලේපනය කරලා මේකෙන් පිරිමැදලා අපි මේ ගැටිති නැති කරලා මොනවාරි රෝගාබාධයක් හැදෙන්න තියෙනවා නම් ඒ අවස්ථාව අපි මේකෙන් නැති කරලා දානවා. තවත් අපිට මේක මොකක්ද? එතකොට මේකත් ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් ඒ විදිහම කිරිඤ්ඤ ගණයට අයිති වෙන කඩිල කටුවක්. එතකොට මේක අපිට විවිධ වූ විදිහට සකස් කරගන්න පුළුවන්. එතකොට එක එක ගුරුකුලවල එක එක විදිහට එක එක වෛද්‍යවරු ළඟ හැඩය පොඩි හැඩතල පොඩි වෙනස්කම් සිදු වෙනවා. නමුත් මේක බොහෝ පරණයි. මේක ගජමදාරා ලීයෙන් තමයි නිර්මාණය කරලා තියෙනවා කියලා මේක මගේ සීයා පාවිච්චි කරපු එකක්. එතකොට ඒක ගජමදාරා ලීයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගජමදාරා කියන එකට ගජමදාරා ගහක් වෘක්ෂයක් ළඟින් ඇතෙක්වත් ගමන් කරන්නේ නැහැ කියන කතාවකුත් මේ ගැමියන් තුල පවතිනවා. එතකොට මේකිනුත් අපිට මේ විදිහට නිල අර මේ කටුවෙන්ම කියපු දේ අපිට මේකෙන් කරන්න පුළුවන්. මේකෙන් යටිපතුල් පවා යටිපතුලේ තියෙන නිලස්ථාන පවා තෙරපන්න. එතකොට සෙම් රෝග කිපෙන සෙම් රෝග පවා සුව කරන්න පුළුවන්. මේ පාවිච්චියට ගන්න කිරින් ගණයට අයිති අපි නිල තෙරපන කටුවක් තමයි මේ තියෙන්නේ. මේකත් මේ ලස්සන නිකන් මට පේනවා වංගෙඩියක් වගේ චූටි. මේක ගැනත් පොඩි කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. එතකොට අපි මෙතන තියෙනවා මුලින් බලන්න මෙතන තියෙනවා පොඩි වංගෙඩිය. ඒක බෙහෙත් ගහකින් සකස් කරන ලද පොඩි වංගෙඩියක්. එතකොට අපි සාමාන්‍යයෙන් පුරාණේ කියන්නේ අපේ සීයලාගේ කාලේ පාවිච්චි කරපු පොඩි වංගෙඩියක්. මේක සර්පේ දෂ්ට කෙරුවා කියන පමණින් මේක රැගෙන යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් සර්පයා දෂ්ට කරපුවාම මේක අරන් ගිහිල්ලා ඒ වෙලාවට සර්පයා කාලා රෝගියා ඉන්න තැන වංගෙඩියක් මූල් ගහක් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. බෙහෙතක් අමර ගන්න ගලක් හම්බෙන්නෙත් නැහැ. එතකොට අපි මේ අවස්ථාවේදී මේක රැගෙන ගිහිල්ලා මේකට අවශ්‍ය බෙහෙත් ටික අපි සාමාන්‍යයෙන් සර්පේගේ කෑමුකේ තියන්න අපි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් දිවි කදුරු මුල් පවා ගන්නවා. එතකොට දිවි කදුරු දලු ගන්නවා. එතකොට අපි මෙතෙන්ද ගන්නවා මේ දෙහි ඇඹුල් ගන්නවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් ෂෙනිකව අඹරා ගන්න. අපිට මේක ෂෙනිකව අඹරා ගන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. උඩින් ඇතුළට ගිහිල්ලා ඇතුලේ මේ බෙරේ වගේ හදලා සකස් කරලා තියෙන්නේ. ටක් ගාලා අඹරලා කෑමුකේ තියලා ඒක පිරිසුදු කරලා සෝදලා කෑමුකේ තියන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට අපි ප්‍රතිකාර කරන විදි ඒ සර්පයා කන විදිය අනුව කාපු සර්පයා අනුව බේත් පන්තිය වෙනස් වෙනවා. ඉතින් අපිට ගෙනියන්න පහසුවට අපිට මේක සකස් කරලා තියෙනවා. එතකොට අපි සර්පවිෂ ගැන කතා කරනකොට අපිට මෙතන තියෙනවා එළඟි තෙල්. අපිට පුළුවන් එළඟි තෙල් සර්පෙක් දෂ්ට කරපුවාම මේ උඩ එළඟි තෙල් මේ සෑඳි දෙකක් අවුන්සයක් වගේ ප්‍රමාණයක් ඒ සර්පයා උග්‍ර විස සර්පෙක් නම් සාමාන්‍ය පොළඟෙක් වගේ තෙල් කරවේලෙක් වගේ මේ සර්පෙක් දෂ්ට කරලා තියෙනවා. එළඟි තෙල් කාලකට විතර සීනි හෝ කිතුල් හකුරු පොඩි කෑල්ලක් එක්ක මේවා කළා. එහෙම නැත්නම් එයාට ඒක බොන්න පුළුවන් මට්ටමේ මේක කන්න පුළුවන් මට්ටමේ ඉන්නනම් අපිට මේක දෙන්න පුළුවන්. එතකොට අර විස ගමන් කිරීම පොඩ්ඩක් ලේ ඝනත්වය
ඇතිවීම ඒ වගේ මේකෙන් කරන මේ ලොකු සහනයක් තියෙනවා රෝගියා මිය ඇදෙන්න තියෙන මේ අවදානම පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් අපිට මේක දීමෙන්. ඒකට මේක ගැන වෙන කෙනෙක් කියනවා නම් සාමාන්‍යයෙන් මේක මේ හෙළ වෛද්‍යවරු සර්ප විස වෙදකම ඉගෙන ගත්ත පිරිස විතරමයි ඒ ගැන දන්නේ, වෙන කෙනෙක් ඒ ගැන කියන්න දන්නේ නැහැ. මොකද ඒක ගැන පරිස්සන කරලා බලන්න පුළුවන් මේකේ තියෙන ගුණාත්මක භාවය. ඒකට හෙළ වෙදකමට අභියෝග කරන්න බෑ කිසිම කෙනෙකුට. හෙළ වෛද්‍යවරු, පින්වන්ත හෙළ වෛද්‍යවරු මේ රටේ තාම ඉන්නවා. ඒවා විනාශ කරන්න බෑ කිසිම වෙලාවක. එතකොට මේ කතා කරන කතන්දරේ සම්පූර්ණ ඇත්ත. හෙළ වෙදකම දන්නා අපට තවත් හෙළ වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙකුට සර්ප විස ගැන දන්න කෙනෙකුට තමයි මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්. මේක ගැන අපි ඔබට කිව්වා කියලා ඔබට මේක බීලා ගෙදර හිටියා කියලා මේ ජීවිතේ බේරගන්න බෑ. තව ක්‍රම කීපයක් තියෙනවා. එතකොට ශරීර අභ්‍යන්තරයේ තියෙන විස අයින් කරන්න කැඳ වර්ග දෙන්න පුළුවන් අපිට. එතකොට ශරීරයට මේ දාඩිය ධම්මවල දහඩිය මගින් මේ විස පිට කරන්න ඖෂධීය දුම් ඇල්ලීම් කරන්න තියෙනවා. ඒ වගේ දේවල් පවා මේකේ තියෙනවා. එක දෙයකින් කරන්න බෑ. මේ අපි ඒක ඇතුලේදී කරනා වූ ප්‍රතිකාර ක්‍රමවල මේ කොටස් අපි මේවා පාවිච්චි කරනවා. එතෙන් සුදුසු මොකක්ද ඖෂධය ඒ අනුව තමයි අපි ඒ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තියෙනවා. එතකොට අපි ගැන කතා කරා දැන් පොඩ්ඩක් මේ මෙතන තියෙනවා පුරාණේ පාවිච්චි කරන කඩු වර්ගයක්. කඩු දෙකක් විතර තියෙනවා මම දැක්ක. මේ ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරනකොට ඊතල ටිකක් තියෙනවා. දැන් අපි මෙතනින් ගන්නවා නම් දැන් මේක මගේ සීයා පාවිච්චි කරපු අසිපතක්. එතකොට මේක පිළිවෙලට අපි කියනවා නම් මේක සිංහෙක් ඉන්නවා. සිංහයාගේ හිසේ රිදි ත්‍රිශූලයක් තියෙනවා. එතකොට ඇස් දෙකක් තියෙනවා. එතකොට මුඛය තුල මාණික්කයක් තියෙනවා. රතු පාට මාණික්කයක් තියෙනවා. එතකොට මේ අත් වැසුමට නාගයෙක් ඉන්නවා. එතකොට මේ හොඳින් පන පොලා මොහත තියපු එකක්. දැන් අපි මේවා පොඩ්ඩක් දි รา පත් වෙලා තිබුණේ. අපි ඒවා සකස් කරලා නැවත පිරිසුදු කරලා අරගෙන තියෙනවා. තවත් පරම්පරා කීපයක් ඉදිරියට මේවා පවත්වාගෙන යාම සඳහා ඒ නිසා අපි මේවා බෙහෙත් තෙල් එහෙම ගාලා ආලේපය කරලා පරිස්සමට තියාගෙන ඉන්නවා. මේක සබරගමු හසිපතක්. එතකොට අවුරුදු කීයක් දැන් මේක කියන විදිහට සාමාන්‍යයෙන් දැන් මේකේ අපිට ලිඛිත සාක්ෂියක් නැහැ. නමුත් අපේ සීයා අපේ පරම්පරාවේ කට්ටිය කියන විදිහට මේක සබරගමුවේ වෙදාසිපත විදිහට පාවිච්චි කරනවා. වෙද මහත්තයා මේ සබරගමුවේ මේ සියල්ලම වෙදකම් කරපු අංග ශාස්ත්‍රය ඉගෙන ගත්ත මගේ සීයා ළඟ තමයි මේ ආසිපත තිබුණේ. එතකොට වර්තමානයේ මගේ ළඟ තියෙනවා. එතකොට මේක අවුරුදු 600කටත් වැඩිය පැරණි කියලා කියනවා. එතකොට බොහෝ දි รา පත් වෙලා තිබ්බේ ඒවා පිරිසුදු කරලා මේ අපි මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒක ඕන කෙනෙකුට මේ කාබන් පරීක්ෂණයක් උනක් කරලා බලන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට. ඒක මේ මාධ්‍ය අපිට මාධ්‍ය ඉස්සරහ කරනවා නම් ඒ විදිහට කරන්න පුළුවන්. මේ පෞද්ගලිකව කෙනෙකුට ඇවිල්ලා අරන් ගිහිල්ලා එහෙම කරන්න අපිට එහෙම දිය නොහැකි. මොකද මේවා මේ සබරගමුවේ මේ දේවල් තාමත් පවතින බවට තියෙන සාක්ෂි. ඒවල අපිට තවත් ඊතල වර්ග කීපයක් දකින්න තියෙනවා. දුන්නක් දකින්න තියෙනවා. ඒ ගැනත් පොඩි. එතකොට අපිට මෙතන දුන්නක් තියෙනවා. එතකොට මේකේ අපේ ඊළඟ ශාස්ත්‍රයේ බොහෝ තැන්වලදී කතා නොකරන අංගයක් තමයි මේක. මේ දුන්නට මේ පාවිච්චි කරලා තියෙන මේ යකඩ පටිය මොනවද? ඒක සාමාන්‍යයෙන් වාණි වලින් තමයි මේ වාණි තුනීවට තලලා ඒක යම් කිසි ක්‍රමවේදයකට පණ පොළ අරගෙන තමයි දුන්න සකස් කරලා තියෙන්නේ. ඔව්. ඒකට එහෙම තියෙනවා. අපි දුන්න ගැන කතා කරනකොට මෙතන මේකේ වර්ග ගොඩක් දුනු ගැන කතා කරනකොට රොබින් හුඩ් තමයි මතක් වෙන්නේ. ඔව්. අපිට කොහොමද අපිට අපේ ඔළුවට දාලා තියෙන්නේ රොබින් හුඩ්ලා ගැන තමයි. අපේ රටේ මහා අති දක්ෂ දුනුආයෝ ඉඳලා තියෙන පුරාණේ. මහා සම්මත මනුරජුරුවන්ගේ කාලේ ඉඳලා මේ ශිල්ප ගලාගෙන එන ක්‍රමවේදයේ තුල දැන් අපි මේඝනාද කුමාරයා කියන්නේ මේ දුන්නෙන් බොහෝ දේවල් කරපු මහා රණචූරේ. එතකොට අපේ වර්තමානයට එනකොට දැන් අපි මේ කතා කරන්නේ වලගම්බා මහරජතුමා අපිට ඉතුරු කරලා ගියපු දේවල් මාවනැල්ලේ තියෙන්නේ. එතකොට එතුමාගේ මේ දැනුම් සම්භාරයේ තිබ්බ බොහෝ දේවල් මේ වෙනකොට මම ඉගෙනගෙන තියෙනවා මගේ ගුරුවරුන්ගෙන්. එතකොට අපි මේක ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන්
දුන්න. එතකොට මේ දුනු බඳ කියලා අපි කියනවා. එතකොට මේකට දුනු දිය කියලා කියනවා. මේ අඳින පටියට අපි කියන දුනු දිය කියලා. එතකොට එහෙම කොටස් වලට මේක බෙදෙනවා. එතකොට මේකේ තවත් පොඩි පොඩි කොටස් වලට බෙදෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හීයක් මේ විදිහට දාලා මෙන්න මේ විදිහට අරගෙන ඇඟිලි දෙකට තබා තද කරලා අරගෙන මේකේ තියෙනවා දුනු විදීමත් රජ කුමාරවරු විසවරු රජවරු මේක පාවිච්චි කරලා තියෙනවා මානසික සුවයට. යුද්ධෙට විතරක් පාවිච්චි කරපු දෙයක් නෙමෙයි. මේක එක්තරා භාවනාවක්. එතකොට මේ අපි ළඟ තියෙන ඇත්ත දුනු මේවා. එතකොට දැන් මේකෙන් කෙනෙකුට හානියක් කරන්න පුළුවන්. එතකොට අපි වර්තමානයේ අපේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට අපි මේක පෙන්නනවා. දැන් මේක ඇත්තටම මේක විඳින්න පුළුවන් අපිට. දැන් මේක හොඳට පණ පොළ හදාපු මේ පුරාණි තිබුණු මේ ඇත්තම හී තමයි තියෙන්නේ. දැන් මේක අපිට විඳින්න පුළුවන්. වදින්න මේ විදිහට. මේක යනවා. ඒ කියන්නේ මේ අපි වැඩසටහනට මේක මේ හදලා අටවපු එකක් නෙවෙයි. එතකොට අපිට මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට යනවා. ඔක්කොම. වර විස ඒ කාලේ විස පොවලා තියෙනවා. ඒ කාලේ මේවට විස පොවලා තියෙනවා. අපිට වර්තමානයේත් අපි ළඟ බේත් පන්ති කීපයක් තියෙනවා විස පොවා ගන්න විදිය. අපිට ඒවා එතකොට මේ විදිහට අපිට පුළුවන් මේ විස අපි මේ කාලේ නම් විස පොවන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ නැති නිසා. නමුත් මේ ශාස්ත්‍රය ගැන අපි කතා කරනකොට අනාගත පරපුරට උගන්වනකොට මේ හීයකට විස පොවන ක්‍රම තියෙනවා. එතකොට මේ ගස් කොළන් වලින් පොවන විස තියෙනවා. සත්තුන්ගෙන් පොවන විස වර්ග තියෙනවා. එතකොට ඒ ක්‍රමවේද කීපයක් අපි සතුව මේ වෙනකොටත් පවතිනව නොනැසී. එතකොට අපි මේවට නම් විස පොවලා නැහැ. එතකොට ඒක මේ මොකද මේ අපි මේ දේවල් රැකගෙන යන්නේ සිංහලයාගේ උරුමයේ විදියට. එතකොට මට තව පේන්න තියෙනවා මෙතන මේ කිනිස්සක් නේද මේක? ඔව්. කිනිස්සක්. ඒකත් ගොඩක් පරණයි වගේ පෙනුමනේ. ඔව්. එතකොට මෙතන කිංසි වර්ග බොහෝ තියෙනවා. එතකොට මේකත් මේ ටිකක් බර කැපුම් වලට ගන්න පිහියක්. පිහි ගණේට අයිති වෙන පිහියක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක තලයේ පොඩ්ඩක් බරට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇට මිදුළු පවා මේ කපන්න පුළුවන් මේ ඡේදනය කරන්න පුළුවන් පිහියක් තමයි මෙතන තියෙන්නේ. මේකත් කිනිසි ගණේට අයත් වෙන එකක්. එතකොට මේකත් කිනිසි ගණේට අයිති වෙන එකක් තමයි. මේක සාමාන්‍යයෙන් අපි කියනවා මේ සර්ප කිනිස්ස කියලා පොළොන් කිනිස්ස කියලාත් කියනවා. එතකොට මේකෙනුත් අපිට කරන්න පුළුවන් බොහොම තියුණු කැපීම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ශරීරයේ බලනහර වගේ කපන්න පසාරු කරන් බහින්න අනින්න පුළුවන් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් මේ කිනිස්සක් තමයි මේක. ඒකෝර මේකටත් මේ විස පොවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. දාන ආයුධයක. මොනම් පුර කියලා කියන්නේ ඊටාම දරුණු සටන් කලාවක්. ලෝව එතෙක් මෙතෙක් බිහි වූ හොඳම සටන් කලාව කිව්වොත් මම නිවැරදි. මීමරුවෙක් තමයි නිර්මාණය කරන්නේ. සම්පූර්ණ සමූල ඝාතකයෙක් තමයි නිර්මාණය කරන්නේ. මේ සමූල ඝාතකයා ඒ කියන්නේ මේ සමූල ඝාතනය නිර්මාණය කරන්නේ ඝාතකයා නිර්මාණය කරන්නේ සම්බුද්ධ ශාසනයත් මේ හෙළ ජාතියත් රැක ගැනීමේ අරමුණින් පමණයි. ඒ තමයි 1818 සුද්දා මේ අංගම්පුර කලාව තහනම් කරන්නේ. අංගම්පුර දිල්පින් හිටපු කට්ටිය දරුවා මේ දේවල් කරේ මේ ශාස්ත්‍රය වලලන්නේ. ඒවට වැල්ලිලා නැහැ. අදටත් තාම තියෙනවා. තාමත් ලංකාවේ පළාත් වල අදටත් ඉතුරු වෙලා මේවා පැවතගෙන එනවා තාම. තවමත් මේ සක්‍රියව තියෙනවා මේ ලංකාවේ ඉන්න අංග ශාස්ත්‍රයේ උගන්වන මේ සියලු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න මේ ශාස්ත්‍රය තාමත් වැළලීලා නැහැ. ආයුධ 21කට වැඩිය මේ වෙනකොට ලංකාවේ පුහුණු කරන ගුරුවරු දළදා හාමුදුරන්ගේ පීඨයෙන් මේවා ඉස්සරහට රැකගෙන යනවා. මේවා ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඒ වගේ කිසි අඩුපාඩුවක් නැතුව ගුරුවරු බොහෝ පිරිසක් මේ වෙනකොටත් මේවා උගන්වගෙන දැහැමින් කටයුතු කරගෙන යනවා. එතකොට අපේ ළඟට මේ ශිල්පය ඉගෙන ගන්න මේ වෙදකමත් එක්ක යන මේ උතුම් ශිල්පය ඉගෙන ගන්න අපි ළඟට එනවනම් අපි කියන්නේ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ගුරුවරයා ළඟට යන්න ඔහුගෙන් මේ ශිල්පය ඉගෙන ගන්න ඔහු ළඟත් මේ ශිල්ප මේ විදිහටම තියෙනවා. එතකොට අපේ සාමාන්‍ය සබරගමුව තුල එතකොට කෑගල්ල දිස්ත්‍රික්ක තුල මාවනැල්ල කොට්ටාසය තුල යම් කෙනෙකුට මේ සියලු දැනුම අවශ්‍යයි නම් අපේ ගුරුකුලේ එතකොට අපි මේ අපේ ක්ලාස් තියෙනවා කෑගල්ලේ කුරුණෑගල පාරේ දේවාලිගම ක්ලාස් තියෙනවා. අපේ නිලුම්බෙනී ක්ලාස් තියෙනවා. එතකොට අපිට ඒ වගේ අපේ තැන් වලට ඇවිල්ලා අපේ ආදරණීය පියරත්න ගුරුතුමත් එක්ක එකතු වෙලා අපි ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. එතෙන්දී මේ බෙර වාදන ශිල්පය මේ සිව්සට කලාවට අයිති සෑහෙන ශිල්ප තොගයක් අපි මේ රටේ දරුවන්ට වැඩිහිටියන්ට උගන්වනවා. එතකොට ඒ තැන් වලට ඇවිල්ලා මේ දැනුම අපෙන් ඔබට ලබා ගන්න පුළුවන්. අපිට පොඩ්ඩක් මේ ෆෝන් නම්බරයක් සඳහන් කරන්න පුළුවන් ඔබතුමාව සම්බන්ධ කරගන්න. අපිට ෆෝන් නම්බරයක් අපි කියනවා නම් 071
307යි 58යි 26 දුරකථන අංකයට අපිට කතා කරලා ඔබට සියලු විස්තර දැනගන්න පුළුවන්. නැවතත් අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් ෆෝන් නම්බර් එක. 071යි 307යි 58යි 26යි. ඉතින් ඔය ෆෝන් නම්බර් එකට කතා කරලා ගුරුතුමාත් සමග සම්බන්ධ වෙලා ඔයාලට අංගම්පොර ශිල්පය ඉගෙන ගන්න ඕන නම් ඒ සම්බන්ධයෙන් ආසාවක් තියෙනවා නම් අපේ ඉහළ අංගම්පොර ශිල්පය ඉස්සරහට අරයි යන්න ඔයාලට ආසාවක් තියෙනවා. ඉතින් ගුරුතුමාත් එක්ක දොඩමළු වෙලා කතා බහ කරලා ගුරුතුමාගෙන් මේ ශිල්පය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එතුමාත් බොහොම මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ ශිල්පය ඉදිරියට දෙන්න. මොකද නැත්තම් මෙතනින් මේක නැති වුණොත් ඉදිරියට ආයෙ මේක පවතින්නේ නැහැ. ඉතින් මේක පවතින්න තව කෙනෙකුට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබතුමා ශිල්පය දෙන්න කැමතිනේ. ඒ නිසා ඔබතුමාට කතා කරලා අංගම්පොර ශිල්පය ඉගෙන ගන්න කැමති නම් ඉදිරියට මේ ඔබතුමාට කතා කරලා අංගම්පොර ශිල්පය ඉගෙන ගන්න කැමති අය කතා කරලා ඔබතුමාත් එක්ක සම්බන්ධ වෙලා ඒ පන්ති වල සම්බන්ධ වෙන්න කියලා පොඩි ඉල්ලීමක් කරන්නත් කැමතියි මේ අවස්ථාවේ. මමත් කැමතියි මේ ශිල්පය ඉදිරියට මේ පවතිනවාට. මේක අපේ රටේ උරුමයක්, අපේ රටේ හෙළ සාහිත්‍ය හෙළ උරුමය. ඉතින් මේක අපේ රටේ පවතින්න ඕන. මමත් මේ වැඩසටහන් කරන්නේ ඒකයි. ඉතින් මේක ඉස්සරහට පවත්වාගෙන යන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම මේ අවස්ථාව ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඉතින් තවත් ඔබතුමා කිව්වා මේ දවස්වල ඔය අලි ගහන මේ එකක් කියනවනේ. අලි උරක් ලාට පහර දෙනවා ඊට පස්සේ තව ස්පීඩ් දූෂණ එක දේවල්. එක ප්‍රශ්න. ඉතින් මේවටත් මේ පොඩි ක්‍රමවේදයන් තියෙනවා කියලා ඔබතුමා කිව්වා මේ අලි ගහන තාත්වය සම්බන්ධයෙන්. මම නම් ඒ ගැන ඉතල ලොකු දැනුමක් නැහැ. ඔබතුමා පොඩ්ඩක් කැඳවීමක් කරන්න පුළුවන් නේද? අපි ළඟ තියෙනවා මේ වෙනකොට අපි මෙහෙම සකස් කරලා තියෙනවා. අපි ළඟ තියෙනවා මේ අලි පහර දෙන්නේ සාමාන්‍යයෙන් ඇත්ගොව්වන්ට අලි පහර දෙනවා. එතකොට ගොඩාක් දුරට මරණ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් අපිට මෙතන පේනවා මේ අපිට මේක සමීප රූපයෙන් පෙන්වන්න පුළුවන් නම් අපි මෙහෙම මේ විදිහට පෙන්නමු. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ දැනුම අපෙන් ලබා ගන්න කියලා ඇවිල්ලා මෙතන තියෙනවා අලියගේ මේ ඇතාගේ නිලස්ථාන, මේ අලින්ගේ නිලස්ථාන තියෙනවා, මර්මස්ථාන තියෙනවා. එතකොට අලියා හීලෑ කරන නිලස්ථාන තියෙනවා. එතකොට මේ දේවල් හරියට ප්‍රගුණ කරපු ඇත්ගොව්වෙකුට අලියා කවදාවත් පහර දෙන්නේ නැහැ මහත්තයා. ඒක හේතුව එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ උඹ අලි හදලා තියනවද? අලි වගා කරලා තියනවද? එහෙම අහන්න පුළුවන්. එහෙම අහන්න එපා. මේ පුරාණේ තිබ්බ දැනුම අපේ ළඟ තියෙනවා. එතකොට මේ විදිහට මේ දැනුම ලංකාවේ විවිධ තැන්වල විවිධ වෙදමහත්තුරු ළඟ. එතකොට අලි බලා ගන්න මේ හාම්පුත්තු ළඟ මේ ශාස්ත්‍රය තියෙන්න පුළුවන්. නැත්තේ නෑ. නැහැ කියන්න එපා හැම එකම. එතකොට අපි මේ සාක්ෂි තියාගෙන කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ දැනුම දෙන්න. එතකොට මේ දැනුම ඔබ අරන් ගිහලා සටහන් කරගෙන අරන් ගිහලා ඔබට මේවා අපි මේවා කියලා දෙනවා මේ විදිහටම තවත් කට්ටිය ඉන්නවා. එතකොට අපි පිරිසක් එකතු වෙලා හරි කමන්නේ මේ ලිංගෙන් වෙන හානි මේ සාමාන්‍ය තරුණ ජීවිතනේ. සාමාන්‍යයෙන් කොල්ලෙක් අලි බලා ගන්න යන්නේ ඌට සල්ලි තියෙනවාට යන්නේ නැහනේ. සමහර වෙලාවට ආසාවට යන්න පුළුවන්. Tamanගේ නැතිබරිකමක් නිසා යන්න පුළුවන්. එතකොට ඒ අහිංසක ජීවිතේ විනාශ වුණොත් තමන්ගේ ඉන්නේ ලෙඩ වෙච්ච අම්මයි තාත්තයි. ඒගොල්ලෝ බලා ගන්න නැති වෙනවා මේ කොල්ලා මැරුණාට පස්සේ. එතකොට මේ හාම්පුතාලට ප්‍රශ්නයක් නැහැ. එතකොට අහිංසක තරුණ ජීවිතයන් විනාශ වෙන්නේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට අනුකම්පාවෙන් අපි කියනවා මේවට මුදලක් අය කරන්නේ නැහැ. ඇවිල්ලා මේවා සටහන් කරගෙන මේවා තියෙන තැන් ඉගෙනගෙන යන්න. ඊට පස්සේ මේ මරමස්ථාන තියෙනවා. මරමස්ථාන අපි පෙන්වන්නේ මේ සත්ත්ව හිංසනයක් කරන්න නෙවෙයි. එතකොට මේකේ මේ තියෙනවා එයාව මෙල්ල කරන්න පුළුවන් නිල තියෙනවා. එතකොට ඇවිලිල්ල කියලා නිල වෙනම තියෙනවා. ඇනුම් නිල කියලා වෙනම තියෙනවා. එතකොට මේ හිටවීම කියලා නිල වෙනම තියෙනවා. ඒ විදිහට මේ ගුරුවරුන් ළඟ මේ විදිහට වෙදමහතුරු ළඟ ආපු මේ නිල ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි ළඟ ප්‍රමාණයක් යම් කිසි ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. එතකොට අපි මේ දැනුම දෙන්න ඕන වෙලාවක සූදානම්. හැබැයි ඔබ අපි ළඟට එන්න ඕනේ අපිට කතා කරන්න ඕනේ. මේ මුදලක් අය කරන්නේ මේ සම්බන්ධව නම්. එතකොට මේ ඇවිල්ලා අපෙන් ඒ දැනුම අරයි යන්න පුළුවන්. එතකොට මගේ අතේ තියෙනවා මේ නිල පොතක් තියෙනවා. යකු කෞරාණ නිල ශාස්ත්‍රය කියලා. එතකොට මේ මගේ ගුරුවරු මට උගන්වපු දැනුම මගේ සීයා. එතකොට මේකේ තියෙනවා මේ අපිට උගන්වපු දැනුමේ තියෙන මනුෂ්‍ය ශරීරයේ නිලස්ථාන. එතකොට මනුෂ්‍ය ශරීරයේ නිලස්ථාන තියෙනවා. අපිට සෙම් රෝගයකදී පවා පාවිච්චි කරන්න පුළුවන් නිලස්ථාන තියෙනවා. සාමාන්‍ය හිසේ කැක්කුමේ ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් නිලස්ථාන මෙතන තියෙනවා. මේක රූප සටහන් නම් පැහැදිලි දීද මන්ද හරියටම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා මේ දැනුම
රැගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පොත දෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා අවශ්‍ය කෙනෙකුට කවුරු හරි අංගන් ශිල්පියෙක් හරි ගුරුකුලයක ගුරුවරයෙකුට හරි ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක අරන් යන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අපි දෙන්න සූදානම්. අපි ළඟ තියෙන කොට ඔබ ළඟත් ඇති. අපි ළඟත් තියෙන යම් කිසි කොටසක් තියෙනවා නම් අපි ඒ ටික මේ දෙන්න මේ සූදානම්ෙන් සිටිනවා. මොකද මේක තව අනාගතයට යනකොට මේවා විනාශ වෙලා යන නිසා අපි මේවා අනාගත පරපුරට පරිස්සම් කරලා දෙන්න ඕන නිසා අපි මේවා තියෙන දේවල් ඔක්කොම එළියට දානවා. මෙන්න මෙහෙම දෙයක් තාමත් ලංකාවේ නොනැසී පවතිනවා කියලා කියන්න අපිට අවශ්‍ය නිසා. ඔව් එතකොට අද අපි කතා කරා ගොඩක් දේවල් ගැන අපේ දේවී ගුරුතුමත් එක්ක අලුත් නුවර ඉතින් මේ බෙහෙත් පන්ති ගැන කතා කරා මේ අලි මිග ශාස්ත්‍රයක් ගැන කතා කරා ඒතකොට ආයුධ සම්බන්ධයෙන් කතා කරා ආයුධ වලින් වෙන හානි වලින් කොහොමද වැළකෙන්නේ ඒවට බෙහෙත් තේත් කරන්නේ කොහොමද මේ ගැන කතා කරා ඉතින් අංගම්පුර ශාස්ත්‍රය ගැන ගොඩාක් දේවල් අපි අද කතා කරා වර්තමානයේ තිබ්බ බෙහෙත් කියන්නේ ලෙඩ රෝග දිය වැඩිව කොලෙස්ටරෝල් පිළිකා මේවට බෙහෙත් ගැන කතා කරා ඉතින් ගොඩක් දේවල් මේ ගැන අපි මේ වැඩසටහනෙන් කතා කරා ඉතින් තවත් දවසක තවත් වැඩසටහනකින් අපි නැවත හම්බ වෙනවා දේවගේ ගුරුතුමත් එක්ක. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න මගේ channel එක බලන යාළුවෝ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ ඔයාලගේ ෆෝන් එකකට notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් දේවගේ ගුරුතුමා සම්බන්ධ කරගන්න ෆෝන් නම්බරෙත් මම යට දානවා description එකෙන්. ඒකෙන් බල්ලේවල දේවගේ ගුරුතුමා සම්බන්ධ කරගෙන එතුමාගේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා මේ වටිනා අංගම්පුර මේ අපේ ශාස්ත්‍රය ඉදිරියට අරගෙන යන්න ඔයාලා මේක ඉගෙන ගන්න. ඉතින් මමත් බලාපොරොත්තු වෙනවා ඉගෙන ගනී කියලා. ඉතින් මොකද මේක ඉදිරියට නොනැසී පවතින්න ඕන. ඉතින් ඉතා වටිනා ශාස්ත්‍රයක්. ඉතින් මේක ඉදිරියට අරගෙන යන්න ඔයාලත් මේකට දායක වෙන්න. ඉතින් එහෙනම් අද ගුරුතුමත් එක්ක වැඩසටහනක් කරා. ඉතින් ඊළඟ දවසෙත් ආයෙ නැවතත් තවත් වැඩසටහනකින් හමු වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම ජය වේවා. ආයුබෝවන් ගුරු.